හායි ගයිස්. ඉතින් මම මේ හදන්නේ මාස 8ක දිග නිවාඩුවකින් පස්සේ ආයෙමත් පෙර පාසල් යන්න. මම මගේ චූටි පුතා ලැබුණට පස්සේ මම මාස 8ක් ගෙදරට වෙලා එයත් එක්ක හිටියා. ඒ වගේ දිග නිවාඩුවකට පස්සේ අද තමයි මම ඉස්සෙල්ලම පෙර පාසල් යන්නේ. ඔයාලට කියන්න මම පෙර පාසල් ගුරුවරියක් විදිහට පෙර පාසලක සේවය කරනවා. මගේ ලොකු දුව යන පෙර පාසලට තමයි මමත් යන්නේ. මම පෙර පාසලට යන්නේ මගේ චූටි පුතාවත් අරගෙන. මම මේ යන පළවෙනි දවසනේ. අද ඉතින් හුඟක් අමාරු වෙයි මට මෙයත් එක්ක වැඩ කටයුතු කරගන්න. ඒ වුණාට ප්‍රධාන ගුරුතුමියත් ඉන්නවා. තව ගුරුතුමියලා 3 දෙනෙක් ඉන්නවා මේ පෙර පාසලේ. ඒතකොට මමත් එක්ක 4 දෙනෙක් ඉන්නවා. ඒකින්ද මට කිසි අමාරුවක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. මේ තියෙන්නේ අපේ සාරගම කැකුළු පෙර පාසල. බලන්නකො යාළුවනේ. මම ඔයාලට තවත් දෙයක් කියන්නම්කෝ. ඒ මොකක්ද දන්නවද? මේ කැකුළු පෙර පාසලේ තමයි මමත් ඉගෙන ගත්තේ. දැන් මගේ ලොකු දුවත් ඉගෙන ගන්න මේ පෙර පාසලේනේ. ඉතින් මමත් මේ පෙර පාසලේ ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඉතින් මේ පෙර පාසලත් එක්ක මට මාර සම්බන්ධයක් තමයි තියෙන්නේ. මොකද මගේ නංගිලා දෙන්නත් ගියේ මේ පෙර පාසලටමයි. මං ඔයාලට තවත් දෙයක් කියන්නද? මං ඔයාලට පෙන්නන මේ ලස්සන චිත්‍ර ළමයි ආසා විදියට වර්ණ ගන්නවලා මේ විදියට ලස්සන කරලා දුන්නේ මගේ මහත්තයා. ඉතින් එයා හරීම ආසාවෙන් තමයි මේ චිත්‍ර ටික අපිට ඇඳලා දුන්නේ. මේ බලන්නකෝ අපේ පෙර පාසලේ බබාලා ටික. අද මගේ චූටි පුතා එක්ක මට මේ පෙර පාසලේ වැඩ කොහොම කරගන්න පුළුවන් වේද දන්නේ. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක මං අද මෙතනින් නවත්තනවා. මගේ YouTube channel එකත් එක්ක රැඳී ඉන්න ගිහින් එන්නම්.